Hello guys, welcome to our YouTube channel. ඔන්න ඉතින් අපේ day 3 and 4 vlog එක ගේන්නේ අපි බැංකොක් ඉඳන්. තුන්වෙනි දවසේ උදේ 4 විතර අපි හොටෙල් එකෙන් check out වෙලා grab taxi එකක් දාගෙන අපි ආවා Phuket airport එකට අපේ බැංකොක් යන flight එක ගන්න. අපි domestic fly කරේ Air Asia. අපිට flight ticket එකට වුණා එක්කෙනෙක්ට dirham 200ක් වගේ. අපි book කරේ make my trip එකෙන්. ඊට පස්සේ අපි Don Mueang airport එකට ආවා බැංකොක් වල පැය එකමාරක flight එකක්. ඊට පස්සේ අපි එතනින් airport එකෙන් එළියට ඇවිල්ලා ආයෙ grab taxi එකක් දාගෙන අපි ගියා අපේ hotel එකට. අපි hotel එකට යනකොට දවල් 12:00 විතර වුණා. ඉතින් අපි book කරේ Ramada hotel එක. Agoda app එකෙන් තමයි hotel එක book කරේ. මේ හොටෙල් එකේ ඉඳන් ගොඩක්ම මාකට් වලට වගේම මෝල් වලට පයින් යන දුර තියෙන්නේ. ඉතින් මම මේ හොටෙල් එක Agoda එකෙන් බුක් කරනකොටම මම දැම්ම ස්පෙෂල් රික්වෙස්ට් වල higher floor එකක් රික්වෙස්ට් කළා. මොකද මේ Ramada හොටෙල් එකේ තියෙනවා floors 27ක් මට මතක විදිහට. ඉතින් මම higher floor එකක් රික්වෙස්ට් කරා. මම බුක් කරේ City View Deluxe room එකක්. මේ room එක 2 night වලට dirham 290ක් වුණා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 26000 27000 අතර වගේ. මං හරියටම ප්‍රයිස් එක දාන්නම් ස්ක්‍රීන් එකේ. ඉතින් මේ room එකේ view එක ගැන කතා කරොත් එහෙම ලස්සන view එකක් තිබ්බා. ඒගොල්ලෝ room එකේ amenities ඔක්කොම දීලා තිබ්බා. ඒ වගේම මේ room එකේ හොඳට ඉඩකඩ තිබ්බා. ওই විදිහට තමයි ඉතින් අපේ room එකට city එක පෙවුනේ. අපි දවල් 12:00 වෙද්දි හොටෙල් එකට ආවට හොටෙල් එකේ check-in time එක තිබ්බේ හවස 3ට. රිසෙප්ෂන් එකෙන් කිව්වා අපි early check-in කරනවා නම් අපෙන් බාත් 1000ක් extra charge කරනවා කියලා. අපි හිතුවා ඉතින් ඒ පැය 3 ඇතුළත කාලේ අපි දවල්ට කාලා හිටපු නැති නිසා අපි පොඩ්ඩක් city එකට ගිහිල්ලා දවල්ට කාලා පොඩ්ඩක් city එකේ ඇවිදලා එන්න. ඒ වගේම ඔයගොල්ලෝ check-in වෙද්දි හොටෙල් එකෙන් බාත් 1000ක් තියා ගන්නවා deposit money විදිහට. ඔයගොල්ලෝ check out වෙද්දි ආයි return කරනවා ඒක. ඉතින් කවුරු හරි බැංකොක් යනවා නම් මම මේ හොටෙල් එක රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලන්ට බුක් කරගන්න පුළුවන් Agoda එකෙන් ගොඩක් අඩු ප්‍රයිස් එකකට. අපි ටක් ගාලා වොෂ් එකක් දාගෙන ඊට පස්සේ ආයෙ ගියා සිටි එකේ ඇවිදින්න. දැන් මේ ඉන්නේ අපි ප්ලැටිනම් මෝල් එක ගාව. අර චෙකින් ටයිම් එක වෙනකන් තිබ්බ පැය 3ක වගේ කාලය තුලද අපි ප්ලැටිනම් මෝල් එකේ shopping කරා. අපිට ප්ලැටිනම් මෝල් එක ඇතුලේ ඒ වෙලාවේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ප්ලැටිනම් මෝල් එකේ එන්ට්‍රන්ස් එක ගාවම මේ විදිහේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකක්. මේක ඇත්තටම අපි දවල් 2ට වගේ යද්දිත් ඕපන් කරලා තිබ්බා. ඊට පස්සේ මේක අපි රෑ 10ට 11ට මෙතනින් එද්දිත් මේක මේ විදිහටම ඕපන් කරලා තිබ්බා. පේනවනේ මේ මාකට් එක ඉතින් ගෝනුස්සෝ පණුවෝ එක එක ಜಾති කෑම ඒ වගේම ෆ්‍රෙෂ් ජූසර්ස් ඒ ගොඩක් කෑම ಜಾති විකුණන්න තියෙනවා. ඔයගොල්ලෝ බැංකොක් ඇවිල්ලා money exchange කරන්න තැනක් බලනවා නම් ඔතන platinum mall එක ගාව තියෙනවා super rich money exchange place එක. ඔයගොල්ලෝ original passport එක අරන් ගිහිල්ලා එතනින් හොඳ rate එකකට money exchange කරගන්න පුළුවන්. අපි මේ market එකේ ඇවිදලා ඊට පස්සේ අපි ආවා Central World එකටයි Big C එක පැත්තටයි යන්න. එතන platinum mall එක ගාවින්ම skywalk එකක් තියෙනවා ඔය Central World එක පැත්තට එන්න. ඔතන Central World එක ඉස්සරහා තියෙනවා ලෝකල් අය වර්ෂිප් කරන තැන. එතන ඇත්තටම බුදුහාමුදුරුවෝ නෙමෙයි ඉන්නේ. ඒ උනට ගොඩක් ලෝකල් අය එනවා එතෙන්ට වර්ෂිප් කරන්න. මම ඉස්සරහට පෙන්නන්නම් එතන. ඔය තියෙන්නේ මම මේ කියපු වර්ෂිප් කරන තැන. එතන ඔය වගේ මල් කඩ දෙක තුනක් තියෙනවා. එතනින් ඒගොල්ලෝ මල් අරගෙන ඔතෙන්ට පූජා කරනවා. Central World එක ඉස්සරහා තියෙනවා ලොකු ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකක්. ඉතින් මේ මාකට් එකෙත් අනිත් මාකට් වගේම ගොඩක් ෆුඩ් වෙරයිටිස් තියෙනවා. ලෝකල් ෆුඩ් වගේම වෙනත් ෆුඩ් වෙරයිටිස් ඔයගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් ආවොත් අනිවාර්යෙන්ම.
අපි දෙන්න ඔය මාකට් එකේ ඇවිදලා ඉතින් කෑම කාලා අපි ගියා ඊට පස්සේ ටුක් ටුක් එකක් අරගෙන අපි හිටපු හොටෙල් එකට. මොකද ඒ වෙලාවේ පොඩි වැහි පොදයක් ආවා. වැස්සක් එන්න ලඟ වෙන නිසා අපි ගියා හොටෙල් එකට. ඉතින් බැංකොක් ආවොත් අනිවාර්යයෙන්ම මේ ටුක් ටුක් රයිඩ් එකක් යන්න ඕනේ. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. බැංකොක් වලදී ඔය ටුක් ටුක් වල යන්න කලින් අනිවාර්යයෙන්ම යන තැනයි යන්න ඒගොල්ලෝ ගන්න ගාණයි කන්ෆර්ම් කරගෙන යන්න. මොකද එහෙම කරේ නැත්නම් ඔය ටුක් ටුක් ඩ්‍රයිවර්ස්ලා ඕගොල්ලොන් යන තැනට අරන් ගිහිල්ලා ඒගොල්ලෝ ලොකු ගාණක් charge කරනවා. පොඩි දුරක් වුණත් ඒගොල්ලෝ ලොකු ගාණක් ගන්නවා. ඒක නිසා අනිවාර්යයෙන්ම යන්න කලින් ඕගොල්ලෝ ගාණ කතා කරගෙන යන්න. හැබැයි මාර මාතල් ඔය ටුක් ටුක් රයිඩ් එක සමහර ටුක් වල සවුන්ඩ් සිස්ටම් පවා තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමති සින්දුවක් එහෙම දාගෙන ආතල් එක යන්න පුළුවන්. හැබැයි මේ අපි ගිය ටුක් එකේ නම් තිබ්බේ නැහැ. අපි දෙන්න ඉතින් ටුක් එකේ හොටෙල් එකට ගිහිල්ලා අපි හොටෙල් එකට වෙලා පැයක් වගේ හිටියා. මොකද ඒ වෙලාවේ ටිකක් ලොකු වැස්සක් වැස්සා. ඉතින් පැයකට විතර පස්සේ අපි දෙන්න ආයි ආවා අර ප්ලැටිනම් මෝල් එක ගාව තිබ්බ ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකට. අපි එන වෙලාව වෙනකොට ප්ලැටිනම් මෝල් එක වහලා තිබ්බ නිසා ඒ ස්ට්‍රීට් ෆුඩ් මාකට් එක තවත් හැපනින් වෙලා තිබ්බා. අපි දවල් දැක්කටත් වඩා තව ෂොප්ස් ගොඩක් ඕපන් කරලා තිබ්බා. ඒ වගේම තව ගොඩක් වෙරයිටිස් ෆුඩ්ස් තිබ්බා. ඉතින් මේ මාකට් එකේ ෆුඩ් විතරක් නෙමෙයි වෙන ෂොප් තියෙනවා. එක සුවිනියර්ස් ඒ වගේ එක අයිටම් තියෙන. අපි ඉතින් ওই විදිහට ওই මාකට් එකේ ඇවිදගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි ආවා ප්‍රතුනම් මාකට් එකට. ওই මාකට් එකේ ඉඳන් ගොඩක් දුර නැහැ පයින් යන්නේ ප්‍රතුනම් මාකට් එකට. ප්‍රතුනම් මෝර්නින් මාකට් එකයි ඩේ මාකට් එකයි නයිට් මාකට් එකයි කියලා තුනක් තියෙනවා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ප්‍රතුනම් නයිට් මාකට් එකට. ඒ වෙලාව වෙනකොට වැස්ස හොඳටම පායලා තිබ්බ නිසා ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා නයිට් මාකට් එකට. ඇත්තටම මේ නයිට් මාකට් එක ගැන කතා කරොත් මේක ඕගොල්ලන්ට shopping කරන්න හොඳම තැන. ඇඳුම් ලස්සන ඇඳුම් ගොඩාක් තියෙනවා. ඒ වගේම ගොඩක් අඩුවට ඕගොල්ලන්ට මෙතනින් අරගන්න පුළුවන්. ගොඩක් shop වල ඇඳුම් වල price එක ගහලා තිබ්බට සමහරක් shop තියෙනවා ඇඳුම් වල price ගහලා නැති. එතකොට ඔයගොල්ලන්ට ඒ ෂොප් වලින් බාගේන් කරලා ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ප්‍රයිස් ගහලා තියෙන ෂොප් වල ඔයගොල්ලන්ට කොච්චර බාගේන් කළත් ඒගොල්ලෝ ගාන අඩු කරන්නේ නැහැ. මෙතන තියෙන ඇඳුම් වල ක්වොලිටි එක බලුවොත් ක්වොලිටි එක අතිනුත් ගොඩක් හොඳයි. මෙතන ලේඩීස් ජෙන්ට්ස් කියලා නැහැ. ඔයගොල්ලන්ට ඕනම ඇඳුමක් මෙතන හොයාගන්න පුළුවන්. ඇඳුම් විතරක් නෙමෙයි මේ මාකට් එකේ තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන අනිත් හැම අයිටම් එකක්ම මේ මාකට් එකේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ওই මාකට් එකේ ඉස්සරහට ඇවිදන් යන්න shops වල ගාන අඩු වෙනවා. ඒ කියන්නේ ස්ට්‍රීට් එක පටන් ගද්දී ඇඳුමක් තිබ්බොත් 150ට ওই ස්ට්‍රීට් එකේ අන්තිම හරියට වගේ යද්දි තියෙන shop වල ඒ ඇඳුමම බාත් 100ට වගේ තියෙනවා. ඉතින් ওই මාකට් එකේ ඇවිදන් යද්දී ඔයගොල්ලන්ට හම්බ වෙන ඔය බයෝක ගැලරි කියලා සයින් එකක් ගහලා ඔගොල්ලෝ එතනින් ඔය දකුණට හැරිලා ඔය මම යන පාරේ යන්නේ. එතනත් තව ගොඩාක් shops තියෙනවා. ඒ ස්ට්‍රීට් එකේ ඊට වඩා අඩුවට ඇඳුම් හොයාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මාකට් වල ඇවිදලා අපි shopping කරලා අපේ day 3 එක ඔය විදිහට ඉවරුණා. ඉතින් අපේ day 4 එකේ plan එක වෙලා තිබ්බේ වත්තරුන් temple එකට යන එක. අපි breakfast අරන් grab taxi එකක් දාගෙන අපි ආවා වත්තරුන් temple එකට. ඉතින් මේ ටෙම්පල් එක ගැන කතා කරොත් මේ ටෙම්පල් එක උදේ 8 ඉඳන් හවස 6 වෙනකන් ඕපන් කරලා තියෙනවා. එන්ට්‍රන්ස් ෆී එක විදියට එක්කෙනෙක්ට බාත් 200ක ටිකට් එකක් ගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඇත්තටම මෙතන තායි ට්‍රැඩිෂනල් ඇඳුම් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරන්න පුළුවන්. මේ ටෙම්පල් එකේ එන්ට්‍රන්ස් එකේ තියෙන ගොඩක් ඩ්‍රෙස් shops. ඒ shop වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට කතා කරලා බාත් 150කට වගේ ඩ්‍රෙස් එකක් ගන්න පුළුවන්.
ඒගොල්ලෝ ඩ්‍රෙස් එකක් ගත්තාම ඒගොල්ලෝ ඒක ඩ්‍රෙස් කරලා මේකප් එක දාලා ලේඩීස්ලාට ඒ විදිහට ඒගොල්ලෝ කරනවා බාත් 150ට. ඉතින් ෆොටෝ ෂූට් එක ගැන කතා කරොත් කැමරාමන් කෙනෙක් ගන්න පුළුවන් අර බාත් 1500ක් 2000 අතර. ඒගොල්ලෝ ෆොටෝ 200ක් 300ක් අතර ඒගොල්ලන්ගේ කැම් එකෙන් ගහලා දෙනවා. එහෙම නැත්නම් ඉතින් ඕගොල්ලන්ට ඔයගොල්ලගේ ෆෝන් එකෙන් ෆොටෝ ෂූට් එක කරගන්න පුළුවන් තනියම. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි බලා ගන්න පුළුවන් ඒ තායි විදිහට ඩ්‍රෙස් කරගත්ත ගොඩක් අය ඉන්නවා. මේ පන්සලේ ආකිටෙක්චර් ඩිසයින් එක ගැන කතා කරොත් ගොඩක්ම තියෙන්නේ මේකේ තායි චයිනීස් මික්ස් වෙච්ච ආකිටෙක්චර් ඩිසයින් එකක්. මේකේ තියෙන පිළිම දිහා බලුවොත් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. අපි දෙන්න මේ පන්සලේ පැය 3-4ක් වගේ ඉඳලා අපි ඊළඟට ලෑස්තිුනේ අයිකන්සියාම් මෝල් එකට යන්න. ඉතින් මේ පන්සල ඇතුළේම ඔයගොල්ලන්ට බෝට් සර්විස් එක ගන්න පුළුවන් අයිකන්සියාම් එකට යන්න. බාත් 40ක් වගේ වෙන්නේ ටිකට් එක මට මතක විදිහට. ඉතින් මේ ටිකට් එක අරන් පොඩි වෙලාවක් පොලිමේ ඉන්න ඕනේ. පොලිමේ ඉඳලා ඉතින් ওই විදිහට ඔයගොල්ලන්ට බෝට් එකට යන්න පුළුවන්. මේ බෝට් රයිඩ් එක රෑට හරි නැත්තම් ඩිනර් ක්‍රූස් එක හරි යනකොට යන්නෙත් මේ ලේක් එකේමයි. ඒ යනකොට රෑට ඔය වත්තරුන් පන්සලයි උතන තියෙනවා තව පන්සල් දෙකක්ද කොහෙද. ඒවා ලයිට් දාලා හරිම ලස්සනට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ රෑට ආවොත්. අපි දැන් ওই විදිහට තමයි අයිකන්සියාම් එක ගාවට ආවේ. වත්තරුන් ටෙම්පල් එකේ ඉඳන් අයිකන්සියාම් එක ගාවට එන්න විනාඩි 15ක් වගේ ගියා. අයිකන්සියාම් කියන්නේ තායිලන්ඩ් වල තියෙන ගොඩක්ම ලස්සන මෝල් එකක් වගේම ගොඩක් ෆේමස් මෝල් එකක්. ගොඩක් ෆේමස් බ්‍රෑන්ඩ් අවුට්ලට්ස් තියෙනවා අයිකන්සියාම් මෝල් එක ඇතුලේ. ඔයාලට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඒ වගේම බ්‍රෑන්ඩඩ් අයිටම් ඕනම දෙයක් shopping කරනවා නම් මේක තමයි හොඳම ප්ලේස් එක බැංකොක් වල තියෙන. ඔතන මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ මෝල් එක ඉස්සරහා. ඉතින් අපි බෝට් එකේ ඇවිල්ලා ඊට පස්සේ එතන ඉඳන් පයින් එන්න ඕනේ මේන් එන්ට්‍රන්ස් එක ගාවට. ඉතින් මෝල් එක ඇතුළට ආවම ඔය වගේ ලස්සන view එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෝල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන්නේ ගොඩක්ම රෙස්ටුරන්ට්ස් තමයි. ඔගොල්ලොන්ට මේ විදිහට මෝල් එකේ ඇවිදන් යද්දී මේක ඇතුළේ තියෙනවා මාකට් එකක් හරියට නිකන් ස්ට්‍රීට් ෆුඩ් වගේ. බට් ඒගොල්ලෝ හයි ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරගෙන ක්වොලිටි එක හොඳට දෙනවා.
නෝමල් ෆුඩ් මාකට් වලට වඩා මේ අයිකන් සියම් මෝල් එක තුළ තියෙන මාකට් එකේ ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි. ඔයාලට ඔය පේන්න තියෙන්නේ මං කියපු මාකට් එක තමයි. ඒකට කියන්නේ සූක් සියම් කියලා. ඉතින් ඒගොල්ලන්ගේ මාකට් එක ඇතුලේ තියෙනවා ට්‍රැඩිෂනල් ඉවෙන්ට්ස්. ඉතින් අපි යන වෙලාවත් ඔය වගේ තිබ්බ ඉවෙන්ට් එකක්. අපි ඉතින් ඒකත් බලලම තමයි ගියේ. ඉතින් අපි ඒ ඉවෙන්ට් එකත් බලලා අපි ඊට පස්සේ මාකට් එකේ විද්ද එක කෑම ಜಾති try කරන ගම එතන ඇත්තටම අපි දැක්ක වෙන මාකට් වල දැකපු නැති කෑම ಜಾති. ඉතින් අපි ඒ කෑම ಜಾති try කරලා බැලුවා. අපි අයිකන් සියම් එකේ ඇවිදලා කරලා දවල් 2 වගේ වෙද්දි හොටෙල් එකට ආවා. ඉතින් ඊට පස්සේ ටයිම් එක අපි ෆුල් තියාගත්ත shopping කරන්න. ඒ වෙලාවෙ ඉතින් වීඩියෝ කරේ නැහැ. අපේ ෆ්ලයිට් එක තිබ්බේ day 5 එකේ දවල් 1:00ට බැංකොක් වල ඉඳන් ඩුබායි වලට. ඉතින් අපි day 4 එකේ හවස් වරුවයි day 5 එකේ උදේ වරුවයි සම්පූර්ණයෙන්ම shopping වලට තියාගත්තා. අපි ඩුබායි එන්න බුක් කරේ fly dubai ෆ්ලයිට් එකක්. මම ෆ්ලයිට් එකේ විස්තර දැන් ස්ක්‍රීන් එකේ දාන්නම්. අපිට ඩුබායි එන්න ෆ්ලයිට් එක තිබ්බේ ඩොන් මීගුන් එයාපෝට් එකෙන්. ඉතින් ওই විදිහට තමයි අපි දෙන්නගේ තායිලන්ඩ් ටුවර් එක ඉවරුනේ. ආයෙත් ඉක්මනටම අලුත්ම ටුවර් එකකින් හම්බෙමු. bye guys.